කොහොමද යාළුවනේ ඔයාලට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ මගේ ටිකෙන් ටික අලුත් වන ගෙවතු වගාව පිළිබඳ වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මෙතන මම බටු පැල වගේක් හදලා තියෙනවා. ඒවා නම් තාම චූටි පැල. ඉතින් මෙහෙම තමයි මම ටිකෙන් ටික මගේ වගා කටයුතු කරගන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන බටු පැල වගේක් තියෙනවා. ඒ වගේ නම් දැන් ගෙඩිත් හැදිලා. ඔයාලට පේනවා ඇති සාර්ථකව ඒකේ ඵලදාව ලැබිලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මම මගේ බටු පැල ටික හැදුවේ. මම මෙතන මිරිස් පැල හදලා තියෙනවා. ඒවත් තාම චූටි පැල. ඔයාලට පේනවා ඇති. ඉතින් මම මෙතන මිරිස් පාත්තියක් තමයි දාලා තියෙන්නේ. මම මගේ නිවසේ ඉඩ තියෙන ප්‍රමාණයට පුළුවන් තරම් පැල හදලා තියෙනවා. ඉතින් මම ගෙදරට වෙලා නිකන් ඉන්න කැමති නැහැ. මිරිස් පැලයක් හරි හිටවන කෙනෙක් තමයි මම. පැලයක් හිටවලා ඒවාගෙන් ලැබෙන අස්වැන්න දැකපුවහම හිතට කොයිතරම්නම් සතුටක් දැනෙනවද නේද? මෙතන මම දෙහි ගහක් හදලා තියෙනවා. ඔයාලට පේන්නේ දැන් ඒ දෙහි ගහයි. ඉතින් ඔය විදිහට තමයි මම මගේ වගා කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් මට පුළුවන් විදිහට නිවසේ ඉඩ තිබෙන විදිහට තමයි මම මගේ වගා කටයුතු සිදු කරන්නේ. මම මේ අස්වැන්නෙන් ලැබෙන එළවලු ළඟ කඩවලටත් දානවා. ඉතින් ඒ වගේනොත් ආදායමක් මට ලැබෙනවා. මේ තියෙන්නේ මගේ ලබු වැල. මම ලබු වැලකුත් හදලා තියෙනවා. බලන්නකෝ ලබු වැලත් සාර්ථකව හැදිලා තියෙනවා. ඉතින් මම ලබු වැල ටිකක් ඉහළට යවන්න තීරණය කරා. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මගේ නිවිතිය වැල. ඒකත් සාර්ථකව මම මෙන්න මේ විදිහට හදලා තියෙනවා. ඔයාලටත් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ තිබ්බඩු පැල ටික. ඒ වගේ දැන් නම් මලුත් හැදිලා. මේ ඔයාලා දකින්නේ අර කොස් තෙල් කියන්නේ අන්න ඒ පැලයක්. මෙතන මම මෑකරල් වගා කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ මගේ මෑකරල් වගාව. මේ විදිහට තමයි මම වගා කටයුතු සිදු කරන්නේ.
මෙතනත් මම නිවිතිය වැලක් හදලා තියෙනවා. ඒකත් සාර්ථකවමම හදාගෙන තියෙනවා. මෙතන මම මඤ්ඤොක්කා පැල කිහිපයක් හිටවලා තියෙනවා. මේ තියෙන්නේ මගේ මඤ්ඤොක්කා වගාව. මට පුළුවන් විදියට තමයි මම මේ දේවල් හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මගේ කොහිල වගාව.